ඉතින් සුබ අලුත් අවුරුද්දක් හැමෝටම. අපි අද අලුත් අවුරුද්දේ ඔන්න ලස්සන ගමනක් යන්න තමයි හදන්නේ. අපි ඉන්නේ වලස්ගමුව නැත්තම් වස්ගමුව ජාතික වන උද්‍යානයේ. ඉතින් වස්ගමුව ඇතුලේ කැම්පින් එකක් කරන්න තමයි යන්නේ. අපි කලින් බුකින් එකක් දාලා ආවේ. අපි යන් අද වස්ගමුව ජාතික වන උද්‍යානය බලන්න. අපි දැන් ඉන්නේ මහවැලි ගඟ කිට්ටුව. මහවැලි ගඟ බලන්න තමයි යන්නේ. අපි එන ගමන් අපි දැක්කා උකුසු වර්ග දෙක තුනක් දැක්කා. එතකොට පොඩි පොඩි කුරුල්ලෝ ටිකක් දැක්කම ඕරංචු ටික. තව ඉතින් හවස් වෙලානේ, තව වෙලාව තියෙනවා සත්තු එළියට එන්න. අපි ඉතින් මෙතන ටිකක් වෙලා ඉන්න තමයි අපේ අදහස. එතකොට අපි යනකොට අපිට සත්තු බලා ගන්න පුළුවන්. බලමු ඉතින් තව පැය දෙකක් විතර යනවාකෝ සත්තු එළියට එනකොට. මොකද මේ අවුවත් එක්ක එයාලා ඇතුලේ ඉන්නේ. ඉතින් අවසර තමයි එළි වහින්නේ. අපි ඉන්නේ දැන් මහවැලි ගඟ අයිනේ. මෙතනත් කැම්ප් සයිට් එකක්. ඔයාලට පුළුවන් මෙතනත් බුකින් දාලා ඉන්න. හරියට එනවනේ. ආවෙන්න එපා, කෑ ගහන්න එපා. හරි. මද කිපිලා ඉන්නේ වුණාට තරයි.
ගෑනු සතෙක්ද ඌ? පිරිමි සතේ. එහෙමද? අපි හරවගෙන එමුද? හරවගෙන ආවිල්ලා එහා පැත්තෙන් ඉමු. ආ හරියට. යන්කෝ අපි හරවගෙන එමු හරියට. යයි යයි. එහෙනම් මේ තාලේ වල කොහොමද මඩ පිටිලා ගන්න? මඩ ගන්න ඕනේ. එහෙමද? ඔය ආය අපිට සෙට් එකේ දරවැත්තට. යයි වගේ කැලයක් තියෙනවා. යනවා නේ. මම මේක පාරෙන් ආවොත් හරියටම හරියක්. හරි නරකම් නැහැ නේද? අපිට නැති ඉන්න ඕනේ. ඕන් බයි. ඒකනේ වැඩි. ඕන් ආයෙ එන්නේ නැහැ. අන්න කරනවා නේ. ඔව්. ඔව් අපිත් යනවා පස්සට. තමයි ගාන සත්තු නම් ඕනේ දෙයක්. ඕන් එන්න බාර බඩේනේ තේන්නේ. එරෙන්න වතුර නෑ. මොකද්ද ආවනේ බා උඩේ ෆෝන් එක මෙහෙන් ආවනේ උඩේ එක ආ උඩ වන්නේ නෑ නෑ ඌ නෙමෙයි මල්ලි ඌ නෙමෙයි ඒ අහාලියන්නේ අරින්න නෑ නෑ ඌ වෙන මාතයි අරකට මේ පැත්තට දැම්මේ නෑ නේ ගේමක් ඉල්ල යන්න කරා. යයි ඉක්මනට ඒ වාර ඉස්සරහට යන්න ඕන. එයාත් එක්ක නිමිනි විතර. එයාත් දුයිය. දුයි. දුක්කත් දුයි මේ.
අපි දැන්ගින්න අපේ කෑම් සයිට් එක. ඉතිං අපිට අද ලොකු චාන්ස එකක් හම්බුණා 100 එකක විතර චාන්ස එකක්. මොකද මේ තිවියෙක් බලාගන්න පුළුවන්. ඒක ෆොටෝ එකක් ගන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වස්ගමුවේ එන අයට හම්බෙන 100 එකක විතර චාන්ස එකක්. ඉතින් ඒක අපි ඒකට අද ඇත්තටම වාසනාවන්ත වුණා. ලස්සන කොටේ කියන්නේ මේ ශ්‍රී ලංකන් ලෙපර්ඩ් කෙනෙක්. ඉතින් ඇත්තටම අපි හරි වාසනාවන්ත වුණා ඒක බලන්න. හිතාගන්න බැරි වුණා ඒක දැක්කාම. මොකද මේ හරි ලස්සනයි. අර පිරිපුන් කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් බලා ගන්නවා කියන්නේ වාසනාව තමයි. විශේෂයෙන්ම වස්ගමුවේ සාමාන්‍යයෙන් එහෙම දකින්න ලැබෙන ප්‍රමාණය අඩුයි. ඉතින් අපි හරි වාසනාවන්තයි. ඒක අපි අද දැක්කා. ඉතින් මම ඒකේ ෆොටෝ එකක් තියෙනවා. ඒක මම මේ වීඩියෝ එකට අප්ලෝඩ් කරන්න වීඩියෝ එකත් එක්ක දාන්න. දැන් අපි ඉන්නේ කෑම් සයිට් එකේ. ලස්සන කෑම් සයිට් එකක් මේක. මේ ඇත්තටම හරි ලස්සනයි. වතුර තියෙනවා. අනිත් කෑම් සයිට් වලට වැඩිය මම නම් ගොඩක් මාස මේ කෑම් සයිට් එකට. ඉතින් ඒක තමයි අපි මෙතන බුක් කරේ. මේ වගේ අපි මේ උඩ ඉන්නේ. මේ වගේ තැන් 3ක් තියෙනවා මෙතන කෑම් කරන්න. ඉතින් මෙතන 30-40කට උනත් ඇවිල්ලා ඉන්න පුළුවන්. මේ මම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මේ තියෙන සුන්දරත්වය නම් ඒ විදිහටම රකින්න ඕනේ. ඒ විදිහටම තියාගන්න ඕනේ. මේ අපි ඉන්න මේ හරිය සාමාන්‍ය වලස්සු ගැවසෙන ප්‍රදේශයක්. මොකද මාළු මේ හරිය ඉන්නවා. එතකොට මීවද තියෙනවා. ඒ හින්දා වලස්සු ගොඩක් මේ හරිය තමයි ඉන්නවා කියලා කිව්වේ. අපිට තාම වලහෙක් නම් හම්බුන්නේ නැහැ. බලමු අපි වලහෙකුත් දකී. අපි වාසනාවන්තයි න. ඉතින් අපි අර ලෙපර්ඩ්ව දැක්ක එක මාර වාසනාවක්. ඉතින් අපි බලමු. අපි දැන් මේ ඔක්කොම අතුගාලා කරලා අපි ටෙන්ට් එක ගහගන්න හදන්නේ. පොඩි ගිනි මැලයක් ගහගෙන අපි බලමු. අපි තව ටිකක් රැ වෙලා හම්බෙමු. මේ ඉන්න අපේ ගයිඩ් මහත්තයා නම මොකද? ඉමේෂ් නේ. ඉතින් මේ හරි ටොයිලට් පහසුකම් ඒ ටිකත් හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ගැටලුවක් වෙන එකක් නෑ එන කෙනෙක්ට. අපි එකක් කරන් ටෙස්ටින් එක ටෙස්ට් රන් එක. හොඳ තෙල් දාන්න දුන්නා වත්තේ. තෙල් දැම්පයි කිව්වා මොනවද? දැන් අතරම් පාට එකක් දීපා. ඒකල ලුණු පෙට්ටිය රවුමට ගාලා මේකට දාන්න. පොරේ සුපිරියයි. දැන් නැති වෙයි අයියා. මදි මොනේ ඕක බෙදෙන්න ඕන ටිකක්. හොඳට මේ ආයේ නාන්න බරෑ මේ රිපගා හිටපුවා. ඒකට කියලා ලාවුරිය. ගින්දර පාර මන්නේ. ෂර්ට් එක ගලව වුණා හරි. පිච්චෙනවා. උඹලා රොටි අදහස කිව්වන අපි ගේන්නේ හාල්ලේ අපරාධනේ. ඒකනේ. මේ
good morning. ඉතින් ඔන්න අපි ඉන්නේ දැන් උදේම නාන ගම. ඉතින් ඔයාලට දෙන්න ඕන නම් මැද පිටිය එක බුක් කරගෙන එන්න. ඉතින් පේනවනේ කොහොමද ලස්සන කියලා. අපි හිටිය යන්න අතන උඩ. එතකොට මේ ඉන්නේ මාළු ටික. මාළුත් එක්ක නාන්න තමයි යන්නේ අද. හරිම ලස්සනයි. ඉතින් ඊයේ මුළු දවසම කැලේ විද්දා. එතකොට තනිකරම කොළපාට ලෝකයක තමයි ඊයේ දවසම හිටියේ. දැනුත් එහෙම තමයි. ඉතින් ඒ වගේම තමයි අපිට හම්බුණ ගයිඩ් මහත්තයා සහ අපිත් එක්ක සෆාරි කැබ් එකේ ආපු ඒ මල්ලිලා දෙන්න හරිම ෆ්‍රෙන්ඩ්ලි. එනවනම් ඒ කැබ් එක මම ඇත්තටම ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන් නම් ඇත්තටම රෙකමන්ඩ් කරනවා. highly recommend. හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයාලට තියෙන්නේ මාර උමනාවක් අපිට සත්තු පෙන්වන්න. ඒ තරම් උමනාවෙන් අපිට සත්තු බලන්න එයාලා අපිව එක්කන් ගියේ. මොකද මේ අපිට වැඩි උමනාවක් එයාලට තියෙනවා මේ අපිට සත්තු ටික පෙන්න ගන්න. ඉතින් ඒ වගේ කට්ටියක් එක්ක ඉන්න එක තමයි හොඳ. යා අත දෙනවා යකෝ මාළු. මාර සනීප. නාගන්නෝ අපි ඔන්න ඉතින් අපේ කැම්පින් සයිට් එකට සමු දෙන්න තමයි හදන්නේ. අපි දැන් හෝම් එන්ට්‍රන්ස් එක ගාවට ගිහිල්ලා එතනින් යනවා එළියට. ඉතින් අපි එතනින් හම්බෙමු අපේ කැම්පින් සයිට් එක. ඉතින් දැක්කනේ වස්කමුවේ තියෙන සුපිරිම කැම්පින් සයිට් එකක් මැද පිටිය එක. ඉතින් එනවනම් මැද පිටිය එකට එන්න. මාරම ලස්සන සුන්දර ගමනක්. ඉතින් ගොඩක් දේවල් දැක්කා. ගොඩක් දේවල් බැලුවා. මේ කොළපාට ලෝකේ තමයි අපි ඊයේ දවසේ ඉඳලා මේ වෙනතුරු මේ කොළපාට ලෝකෙත් එක්ක තමයි අපි ජීවත් වුනේ. ඉතින් ඔහොම තමයි වස්කමුව අපේ ගමන. ඉතින් අපි යන් අපේ එන්ට්‍රස් එක ගාවට.
අපි යන්න දෙන්න. ජය වේ. හම්බෙමු.